ආයුබෝවන් සියලු දෙනාටම අපි අද මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් කට්ටිය අහලා තිබ්බ ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් තමයි අපි මේක අද මේ වීඩියෝ එක අපි ගේන්නේ thumbnail එකෙම අපි දාලා තියෙනවා ගොඩක් කට්ටිය මම කතා කරලා ඇහුවා Facebook වලින් කරන්න පුළුවන්ද ස්වභාවික පළතුරු වලින් කරනවා නම් කොහොමද කරන්න පුළුවන් ඒවා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මම ඒ ගැනත් ඔයගොල්ලන්ට විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේක අපි වෙළඳ පොළට ගෙනියන්නේ කොහොමද මාකටිං ප්ලෑන් එක කොහොමද අපි මේක රූට් එකක් ප්ලෑන් කරගන්නේ කොහොමද එතකොට මේක ඩිලිවර් කරන්නේ කොහොමද ඒ වගේ ප්‍රශ්න ගොඩක් මගෙන් අහලා තිබ්බා ඉතින් මම ඒ සියලු දෙයටම පිළිතුරු වශයෙන් තමයි මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මුලින්ම කතා කරමු ගොඩක් කට්ටිය මගෙන් අහපු ෆ්‍රෙෂ් ෆෘට් ගැන ෆ්‍රෙෂ් ෆෘට් එක පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ ෆ්‍රෙෂ් ෆෘට් එක පාවිච්චි කරනකොට ඒක හොඳ උකු ද්‍රාවණයක් විදිහට හදාගෙන ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් ඉමල්ෂන් පාවිච්චි කරන ආකාරයෙන් පාවිච්චි කරලා හදා ගන්න පුළුවන්. නමුත් ගැටලුව තියෙන්නේ අපි මම මේ වීඩියෝ ටික කරන්න මේ වීඩියෝ සීරීස් එක කරන්න ප්‍රධානම හේතුව තමයි සියලු දෙනාටම හොඳ ව්‍යාපාරයක් කරගෙන යාමට. අපේ ව්‍යාපාරයක් අපි ආරම්භ කරාම අපේ ව්‍යාපාරයක අපි මූලිකම බලාපොරොත්තුව තියෙන්නේ අපේ ව්‍යාපාරය කල් පවතින ව්‍යාපාරයක් වශයෙන් දියුණු කරමින් ඉදිරියට ගෙන යාම. ඒ වගේම තමයි හොඳ ලාභයක් ලබා ගැනීම. ඉතින් හොඳ ලාභයක් ලබා ගන්න සහ වෙළඳපොළ දිගටම පවත්වාගෙන යාමට අපේ ව්‍යාපාරයේ දවසින් දවස දියුණු කර ගැනීමට අපිට ගොඩක් වෙලාවට බලපානවා අපේ ලාභය හොඳින් තබා ගැනීම. ඉතින් ලාභය හොඳින් තබා ගන්න අපිට ෆ්‍රෙෂ් ෆෘට් වගේ දේවල් පාවිච්චි කරලා කරන්න ටිකක් අමාරුයි. අපි මේ අවධියට තාම අත තියලා නැහැ. අපි තාම මූලික අවධියේ වැඩ කටයුතු තමයි අපේ මේ වීඩියෝ වලින් අපි කරගෙන යන්නේ. ඉතින් ස්වභාවික පළතුරු වගේ දේවල් භාවිතා කරාම ඕගොල්ලන්ට ලැබෙන වාසි අවාසි සහ ඒකෙන් වෙන්න පුළුවන් දේවල් ගැන මම අද ඕගොල්ලන්ට කියලා දෙන්නම්. අපි ලංකාව ගත්තාම ලංකාවේ වාණිජ වගාව කියන එක ගොඩක් වෙලාවට අඩුයි. ඒ හින්දා ස්වභාවික පළතුරු වලින් අපි හදන්න ගත්තොත් අපිට මූලික වශයෙන්ම බලපාන ප්‍රධානම ගැටලුව තමයි අපිට හැමදාම එකම විදියට පළතුරු ලබා ගන්න බැරි එක. ඉතින් මේ පළතුරු ලබා ගත්තත් අපේ ඕගොල්ලෝ දන්නවා හැමෝම අපේ අඹ ගත්තොත් උදාහරණයක් විදිහට අඹ ගහෙන් ගහට රස වෙනස් වෙනවා පාට වෙනස් වෙනවා එතකොට ඇඹුල් ගතිය පැණි රස ගතිය වෙනස් වෙනවා අඹ වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා ඉතින් අපි මේ වගේ දේවල් පාවිච්චි කරලා අපේ ව්‍යාපාරයේ පවත්වාගෙන යාමට අපි අයිස් පැකට් එකක් නිෂ්පාදනය කළොත් මුලින්ම අපිට බලපාන්නේ අපිට හැමදාම මාකට් එකට එකම විදිහේ ප්‍රොඩක්ට් එකක් දෙන්න බැරුව යනවා. එතකොට ඒක අපේ මාකට් එකට බලපානවා. මොකද අපි හැමදාම එකම විදිහට එකම රසකින් දෙන්න ඕනේ. මොකද මේක අපි මූලික වශයෙන්ම කරන්නේ මේක අපේ මාකට් ටාගට් එකේ වැඩි ප්‍රමාණයක් මේක භාවිතා කරන්නේ දරුවන්. එතකොට ඒ දරුවන් හැමතිස්සෙම බලන්නේ රස. මුලින්ම බලන්නේ ඇහැට හොඳ පාටක් ඊට පස්සේ බලන්න මේකේ රස. දිගින් දිගටම අපේ මාකට් එක වැඩි වෙන්න නම් මේකේ රස ගුණාත්මක භාවය එකම විදිහට පවත්වාගෙන යන්න ඕන. ඒක වැඩි වෙන්න මිසක් අඩු වෙන්න හොඳ නැහැ. ඉතින් අපි අර විදිහට ස්වභාවික පළතුරු පාවිච්චි කරලා දවසින් දවස වෙනස් වෙන්න ගත්තොත් අපේ රස ඒක අපිට අපේ මාකට් එකට අනිවාර්යෙන් බලපානවා. ඒ වෙනුවට ඕගොල්ලන්ට තියනවා වෙළඳ පොලේ ගන්න පළතුරු පල්ප් අපිට කියන්නේ ෆුඩ් පල්ප් එකක් කියලා අපි ඒකට කියන්නේ ෆුඩ් පල්ප් භාවිතා කරන්න පුළුවන්. ඒක භාවිතා කරනකොට ඉමල්ෂන් ඒ ආකාරයෙන්ම තමයි භාවිතා කරන්න තියෙන්නේ. ඒ ෆුඩ් පල්ප් එකක් භාවිතා කරලා හදන්න පුළුවන්. නමුත් අපිට ගැටලුවක් වශයෙන් එන්නේ ඉස්සෙල්ලාම මම කිව්වා අපි මේක ගොඩක් වෙලාවට අපි කරන්නේ ලාභයක් ගන්න. අපි ඉමල්ෂන් වලින් කිරි චොකලට් පැකට් වගේ දේක් අපි හදනවා නම් අපිට යන්නේ රුපියල් 5ක් වැනි ප්‍රමාණයේ මුදලක් තමයි අපේ කොස්ට් එක විදිහට යන්නේ. නමුත් අපි ෆුඩ් පල්ප් එකක් භාවිතා කළොත් එහෙම නැත්නම් ස්වභාවික පළතුරු භාවිතා කළොත් අපේ කොස්ට් එක වැඩි වෙනවා. එතකොට අපිට මේක රුපියල් 20ට මාකට් එකේ විකුණන්න හරි අමාරු වෙනවා. මොකද ස්වභාවික පළතුරු සහ ෆුඩ් පල්ප් එකක් භාවිතා කළොත් ෆුඩ් පල්ප් එක පොඩි ප්‍රමාණයක් වුණත් විශාල මුදලක් වෙනවා. ඉතින් සාමාන්‍ය අපි හිතමු මේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ සාමාන්‍ය මේ තියෙන කලරින් බෝතලයක්. මේ වගේ බෝතලයක ෆුඩ් පල්ප් එකක් ගන්න ගියත් මේ සයිස් එකට සාමාන්‍යයෙන් රුපියල් 12000ක් වගේ ප්‍රමාණයක් වගේ වෙනවා ෆුඩ් පල්ප් එකක්. ඒ වගේ ප්‍රමාණයකින් අරගෙන අපිට හදන්න ගියොත් සෑහෙන ලොකු වියදමක් යනවා අපේ ප්‍රොඩක්ට් එකට.
ඉතින් අපිට ඒක මාකට් එකට ගෙනියන්න බෑ. මොකද අපි ගොඩක් කට්ටිය මාකට් එකක් ගෙනවුවනේ. අපේ ටාගට් මාකට් එකේ මම කලින් කිව්වා වගේ ඉන්නේ වැඩිපුරම දරුවන්. ඉතින් මේ දරුවෙක් තමා කඩේකට ගිහිල්ලා අයිස් පැකට් එකක් මිලදී ගන්නේ. අපේ රටේ තියෙන ආර්ථික මට්ටම සහ අපේ රටේ සාමාන්‍ය පුරුදු වෙලා තියෙන විදිහ ළමයෙක් සාමාන්‍යයෙන් බජට් එක වෙන්නේ රුපියල් 20ක් 10 20 වගේ ප්‍රමාණ තමයි ළමයෙක්ගේ බජට් එක. ඉතින් ඒ ප්‍රමාණයට අපිට දෙන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් ගෙනිච්චොත් තමයි අපිට මාකට් එකේ ඉන්න පුළුවන්. ඉතින් ස්වභාවික පළතුරු වගේ දෙයකින් ෆෘට් පල්ප් එකක් වගේ දෙයකින් හැදුවොත් ඇත්තෙන්ම හොඳයි. ඇත්තෙන්ම හොඳයි මොකද ස්වභාවික දෙයක් දෙන එක සෑහෙන වටිනවා. මේක ගුණාත්මක භාවයෙන් හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ අපි මේ අයිස් පැකට් ව්‍යාපාරය කියන එක ආරම්භ කරන්නේ අපිට හොඳ ලාභයක් ගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට ගොඩනගා ගන්න. ඉතින් මම යෝජනා කරනවා ඕගොල්ලන්ට ස්වභාවික පළතුරු වලින් හදන එක ටිකකට කල් තියන්න අපේ ව්‍යාපාරය හොඳ තත්ත්වයකට දියුණු කරගන්න. එතකොට අපිට පුළුවන් ඉස්සෙල්ලාම මේ අයිස් පැකට් අපේ ඉමල්ෂන් වලින් කිරි චොකලට් වලින් හදලා අපි හොඳ මාකට් එකක් හදාගත්තට පස්සේ අපිට පුළුවන් ස්වභාවික පළතුරු වලට යන්න. මොකද ස්වභාවික පළතුරු වලින් හදන අයිස් පැකට් එක, ෆෘට් පල්ප් එකකින් හදන අයිස් පැකට් එක අපි ඉක්මනටම ෆ්‍රීස් කරන්න ඕනේ. අපි ඉක්මනටම මාකට් එකට ගෙනියන්න ඕනේ. මොකද මේකේ නරක් වීමට තියෙන අවස්ථාව වැඩි. රස වෙනස් වීමට තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා අපි මේක ඉක්මනට මාකට් එකට ගෙනියන්න වෙනවා. එතකොට අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේක ඩිලිවරි කරගන්න, මේක ගබඩා කරගන්න, මේක මේ කොස්ට් එකක් හදාගන්න. ඒ වගේ ප්‍රශ්න රසකට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා මම ඉල්ලීමක් වශයෙන් කරනවා ඕගොල්ලන්ගේ ස්වභාවික පළතුරු වලින් කරන එක ටිකකට කල් තියන්න. තියලා ඉස්සෙල්ලාම ඉමල්ෂන් වලින් කිරි චොකලට් වගේ වලින් හදන්න පටන් ගන්න. පටන් අරගෙන ව්‍යාපාරේ ගොඩක් දියුණු වුණාට පස්සේ ස්වභාවික පළතුරු වලට යන්න. එතකොට ඕගොල්ලන්ට ලාභයේ ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ ස්ථාවර තත්යකට ඇවිල්ලා. ඒක දින්න තමයි මම මේකේ දාලා තියෙන ඉස්සෙල්ලාම ස්වභාවික පළතුරු කියලා මම ප්‍රශ්නාර්ථයක් විදිහට දාලා තියෙන්නේ වෙන මොකුත් නෙමෙයි. ඕගොල්ලන්ට මම මේක පැහැදිලි කරන්න අවශ්‍ය නිසා මට කීප දෙනෙක්ම කතා කළා. මොකද මම මේ අද මේ වීඩියෝ එක කරන්න මූලිකම අරමුණ උනේත් මට කතා කරමු කීප දෙනෙක්ගේ ඇතිවෙච්ච ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මට හැමෝම කතා කරනවා. මම හැම දිනාටම මට පුළුවන් ආකාරයෙන් මම උපදෙස් දෙනවා. ඒ උපදෙස් ගොඩක් පිළි අරගෙන හරිම සතුටුයි කියන්න. ගොඩක් කට්ටිය දැනට ව්‍යාපාරය ආරම්භ කරලා තියෙනවා. මට ගොඩක් කට්ටිය කතා කළා. මට ෆොටෝ දාලා තිබ්බා, වීඩියෝ දාලා තිබ්බා. ඒගොල්ලෝ පටන් අරන් තියෙනවා. ඒ වගේ මම ඕගොල්ලන්ටත් කියන්නේ මේක පටන් ගන්නකොට ඉස්සෙල්ලාම ඉමල්ෂන් වර්ග වලින් පටන් ගන්න. එතකොට ඕගොල්ලන්ට හොඳ ලාභයක් මාකට් එකක් හදාගෙන ඊට පස්සේ එතනින් එහාට හොඳ තවත් ෆ්‍රෙෂ් ෆෘට් වලින් වගේ දේවලින් හදන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ ඉමල්ෂන් එක කියන්නේ මොකද්ද? ඒකත් ෆ්ලේවර් එකක්ද? එතකොට අපිට වෙනම ෆ්ලේවර්ස් විතරක් ගන්න අරගෙන හදන්න බැරිද? එතකොට ෆ්‍රෙෂ් ෆෘට් එකයි ඉමල්ෂන් එක අතර තියෙන වෙනස මොකද්ද? ඒ වගේ ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ෆ්ලේවර් එකක තියෙන්නේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ස් නම් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක විතරයි. නමුත් ඉමල්ෂන් කියන එක ගත්තොත් එහෙම මේ තියෙන ඉමල්ෂන් එක ඔයගොල්ලෝ දන්නවා. ඉමල්ෂන් එකක් ගත්තාම ඒකේ රසය සහ පාට දෙකම අඩංගු වෙනවා. ඒ වගේම අයිස් පැකට් ව්‍යාපාරය කියන එකටම නිර්මාණය කරපු දෙයක් තමයි ඉමල්ෂන් එක කියන්නේ. ඉතින් ඉමල්ෂන් එක භාවිතා කරාම අපිට වර්ණයක් වෙනවා, රසයක් වෙනවා. අපිට අවශ්‍ය හැමදේම ඒක ඇතුලේ අඩංගු වෙලා තියෙනවා. එතකොට අපි අමුතුවෙන් ෆ්ලේවර් එකක් වෙනමයි, කලරින් එකක් වෙනමයි පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මම කලරින් එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඒ මොකද අපිට අවශ්‍යම පාට ආවේ නැත්තම් ඒ පාට හදාගන්න විතරක් තමයි කලරින් එක භාවිතා කරන්න කියලා තියෙන්නේ. ඒ වගේම සුදු පාට කලරින් එක මම භාවිතා කරන්න කියලා තියෙනවා ගොඩක් තැන්වල. ඒ වෙන මොකුත් හින්දා නෙමෙයි. මේක අපි පැකට් එකට ෆිල් කරාම මේ වගේ අපේ පැකට් එකකට ෆිල් කරගත්තට පස්සේ මේකට අපි ඒ ද්‍රාවණය දැම්මම සමහර වෙලාවට මේක හරහා විනිවිද පේන ගතියක් අපිට තියෙනවා. ඒක නැති කරගන්න තමයි මම සුදු පාට වර්ණය ඔයගොල්ලන්ට භාවිතා කරන්න කියලා තිබ්බේ. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බේ මාකටිං ප්ලෑන් එකක් ගැන. අපි වෙළඳ පොලක් ගන්නෙ කොහොමද? මේක අපි ඉදිරිපත් කරන්නේ කොහොමද? එතකොට මේක විශ්වාසය අපි දිනාගන්නේ කොහොමද මේ අපි දාන කඩවල් වල? එතකොට අපි ඒගොල්ලන්ට මොකද්ද මෙතනින් අපි ඉදිරිපත් කරන්නේ අපේ ප්‍රොඩක්ට් එක ගන්න කියලා. මොකද මාකට් එකේ තවත් කට්ටිය ඕන තරම් ඉන්නවා. කාලයක් තිස්සේ කරන කට්ටිය සෑහෙන්න ඉන්නවා. ඉතින් අපි මොකද්ද ගෙනියන මාකටිං ප්ලෑන් එක? කොහොමද අපි කඩයක් අල්ලගන්නේ? එතකොට අපි ඒක දිගටම විශ්වාසයෙන් අපේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්නේ කොහොමද? ඒ වගේ දේවල් ගොඩක් කට්ටිය අහලා තිබ්බා. මම ඕගොල්ලන්ට ඒක පැහැදිලි කරන්නම්. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන අපි හොඳ ප්‍රොඩක්ට් එකක් හදාගන්න එක.
ඒ වගේම හොඳ පැකට් එකක් හදාගන්න එක. හොඳ පැකට් එකක් හදාගෙන හොඳ ලස්සන නමකුත් එක්ක. මොකද අපි මේකේ ටාගට් කරන්න අපම කිව්වා වගේම දරුවන් හින්දා දරුවන්ට ලේසියෙන් කියවන්න පුළුවන්. ඒ වගේම හොඳට මතක හිටින නමක් භාවිතා කරන්න. ඒක තමයි අපේ පළවෙනිම මාකටිං ස්ට්‍රැටජි එක වෙන්නේ. අපි හොඳ ලස්සන නමක් ළමයින්ට හොඳට මතක හිටින නමක් දෙනිච්චොත් අපිට මේක ළමයින් අතර ඔළුවේ හොඳට රඳවන්න පුළුවන්. ඒකේ උදාහරණ ඕගොල්ලෝ මාකට් එකේ තියෙන සමහර ඒවා බලන්න. ඔය ප්‍රසිද්ධ වෙලා තියෙන දේවල් ඒගොල්ලෝ ගොඩක් වෙලාට ඒ වගේ දේවල් තමයි භාවිතා කරන්නේ. ඕගොල්ලන්ට මුලදී බැනුණා පස්සේ හරි පුළුවන් හොඳ වර්ණ සහිත පැකට් එකක් හදන්න. ඒ වර්ණ සහිත පැකට් එකක් හදුවාමත් ඒකෙන් අපේ මොකද හැම දෙයක්ම මිලදී ගන්න ඉස්සෙල්ලාම අපි හැමෝම වැඩි හිටියොත් එහෙමයි ඉස්සෙල්ලාම බලන්න ඇහෙන්. ඇහැ තමයි ඉස්සෙල්ලාම පිනවන්නේ. ඇහැ පිනවන්න පුළුවන් වෙන්නේ අපිට අපි යොදා ගන්න මේ පැකට් එකකින්. මේ පැකට් එක අපි හොඳ ලස්සන පැකට් එකක් ගෙනියන්න පුළුවන් නම් වර්ණවත් එකක් අපිට මාකට් එකේ ලස්සනට අපේ ඉඩකඩ හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඕගොල්ලන්ට කිව්වා මේකට අපිට කොස්ට් එකට යන්නේ රුපියල් 5ක් වගේ ප්‍රමාණයක්. මේක දැනට මාකට් එකේ හොඳටම ඉහළට ඉන්න කට්ටිය මේක කඩේකට දාන්නේ රුපියල් 16කට වගේ මිලකට. ඉතින් අපිට මූලික වශයෙන්ම ඉස්සල්ලාම අපි කඩේට යනකොට අපි මූලික වශයෙන්ම කඩේ මුදලාලිට පෙන්වන්න ඕනේ. මොකද කඩේක මුදලාලි කෙනෙක් ඒ ව්‍යාපාරය කරන්න එයාගේ මූලිකම අදහස තමයි ලාභ ඉපීම. අපේ ව්‍යාපාරයේ මූලික අදහසත් අපි ලාභ ඉපීම. සෑම ව්‍යාපාරයකම මූලික අදහස ලාභ ඉපීම. ඉතින් අපි ඉස්සෙල්ලාම පෙන්වන්න ඕනේ අපේ මුදලාලිට කොච්චර ලාභයක් දෙනවද කියන එක. ඒකට අපිට පුළුවන් අපිට මේකට යන්නේ රුපියල් 5ක් වැනි කොස්ට් එකක් හින්දා දැන්ට මේකේ මාකට් එකේ ඉන්න කට්ටිය රුපියල් 15000 වගේ මිලකට යන හින්දා අපිට පුළුවන් මුලදීම ඊට වඩා අඩු මුදලකට ඒ කියන්නේ රුපියල් 12කට 13කට වගේ මිලකට අපිට පුළුවන් මේක මාකට් එකට ගෙනියන්න. එහෙම මාකට් එකට ගෙනිච්චාම අපිට පෙන්වන්න පුළුවන් අපේ ප්‍රොඩක්ට් එක මුදලාලි කෙනෙක් විකුණුවොත් ඒ මුදලාලිට අනිත් ප්‍රොඩක්ට් එකක් විකුණුවාට වඩා වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් කියන එක අපිට පැහැදිලි කරන්න පුළුවන්. ඒක තමයි මුදලාලි කෙනෙක් වැඩිපුරම බලාපොරොත්තු වෙන ලාභය අපි පෙන්වුවාම එයාගෙන් අපිට අපේ කොටස ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේක ඉදිරිපත් කරන ආකාරය. අපි හැමතිස්සෙම මාකට් එකට මේ ප්‍රොඩක්ට් එක නෙමෙයි ඕනෑම ප්‍රොඩක්ට් එකක් අපි අරන් යනවා නම් අපි අපේ ප්‍රොඩක්ට් එක ගැන ඉස්සෙල්ලාම විශ්වාසයක් තියාගන්න ඕනේ. අපි අපේ ගෙනියන ප්‍රොඩක්ට් එක ගැන අපිට විශ්වාසයක් නැත්නම් අපිට කොන්ෆිඩන්ට් එකක් නැත්නම් අපිට බෑ කිසිම දෙයක් විකුණන්න. ඒ හින්දා හැමතිස්සෙම කඩේකට යනකොට බොහොම සතුටින් යන්න මේ මම විකුණන්නේ මගේ ප්‍රොඩක්ට් එකක්. මේ ප්‍රොඩක්ට් එක තමයි ගුණාත්මක භාවයෙන් ඉහළම ප්‍රොඩක්ට් එක. ඒක තමන්ගේ ඔළුවේ තියාගෙන මාකට් එකට යනවනම් අනිවාර්යෙන් අපිට පුළුවන් මේක විකුණන්න. මොකද අපිට අපි ගැන විශ්වාසයක් නැත්නම් අපිට බෑ කිසිම දෙයකෙනෙක්ව අපේ ප්‍රොඩක්ට් එකට විශ්වාසයක් ඇති කරවන්න. ඒ වගේම තමයි අපි හැමතිස්සෙම බලන්න ඕනේ නිතරම යන්න. සමහර වෙලාවට එක කඩේකට අද ගියොත් අද ගන්න නැති වෙයි. අපි ඒක නිතරම යන්න ඕනේ. අපි නිතරම කඩේට ගියාට පස්සේ මුදලාලිට විශ්වාසයක් ඇති වෙනවා. අපි මේ ප්‍රොඩක්ට් එක අපි දිගටම කරනවා. අපි දිගටම යත් එක්ක රැඳිලා ඉන්නවා. එතකොට අපේ මොකක් හරි අපිට ඒ මුදලාලිට අවශ්‍ය වෙලාවට අපේ භාණ්ඩ ලබා ගන්න පුළුවන්. අපේ භාණ්ඩ වල හොඳ ලාභයක් තියෙනවා. ඒ වගේම හොඳ ගුණාත්මක භාවයක් තියෙනවා කියන එක විශ්වාසය ඇති කරගන්න ඕනේ. මොකද විශ්වාසය ඇති කිරීම තමයි අපේ මුදලාලි කෙනෙක් එක්ක සම්බන්ධය ඇති කරගන්න පුළුවන් පළවෙනිම ක්‍රමය. හොඳ විශ්වාසයක් ඇති වුණාට පස්සේ වුන් අපේ අනිවාර්යෙන් භාණ්ඩ මිලදී ගන්නවා. එතකොට අපි ඉදිරිපත් කරනකොටත් අපේ ප්‍රොඩක්ට් එකේ තියෙන හොඳ හැමතිස්සෙම අපි මේකට භාවිතා කරලා තියෙන්නේ මොන වගේ දේවල්ද? මේක අපි ටාගට් කරලා තියෙන්නේ කොහොමද? මේක අපි මේකට පුළුවන් තරම් අවම ප්‍රමාණයකින් තමයි රසායන ද්‍රව්‍ය භාවිතා කරලා තියෙන්නේ. අහිතකර කිසිම දෙයක් නැහැ කියන එක අපි හැමතිස්සෙම මුදලාලිට ඒත්තු ගන්නන්න ඕනේ. මොකද එයා මුදලාලි වුණා බලාපොරොත්තු වෙන්නේ මේක ළමයින්ට විකුණන්න. ඒ ළමයින්ට ප්‍රශ්නයක් ඇති නොවන විදිහේ ප්‍රොඩක්ට් එකක් විකුණන්න තමයි හැමතිස්සෙම බලාගෙන ඉන්නේ. එතකොට අපිට කඩවල් අල්ලගන්න තව ක්‍රමයක් තියෙනවා. අපේ මාකට් එක ලොකු කරගන්න අපිට පුළුවන් අපි 25 බන්ඩල් එකක් ගෙනියන්නේ. අපිට පුළුවන් බන්ඩල් 5කට එකක් ෆ්‍රී දෙන්න. නැත්තම් බන්ඩල් 6කට එකක් ෆ්‍රී දෙන්න. මොකද ගොඩාක් වෙලාවට දැනට මාකට් එකේ උඩින්ම ඉන්න කට්ටිය බන්ඩල් 10කට එකක් වගේ ප්‍රමාණයක් තමයි ෆ්‍රී එකක් දෙන්නේ. ඉතින් අපිට පුළුවන් බන්ඩල් 5ක වගේ ප්‍රමාණයකට 6ක වගේ ප්‍රමාණයකට එකක් ෆ්‍රී එකක් දුන්නොත් අපේ ලාභේ අඩු වීමක් මිසක් අපිට ලාභයක් නැති වෙන්නේ නැහැ. අපිට එතනින් ලාභය ටිකක් අඩු වුණාට අපෙන් යන ක්වොන්ටිටි එක වැඩි වෙනවා.
ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපිට ලාභය එතනින් හදා ගන්න පුළුවන්. ඒ වගේම අපේ මාකට් එක ලොකු වෙනවා. අපි ඒ වගේ උත්සාහ කරලා බන්ඩල් 5කට හෝ 6කට එකක් ෆ්‍රී දීලා අපි මේ කඩේ අල්ලගත්තොත් එතකොට මේ කඩේ තියෙන අපේ බඩු විතරයි. එතකොට තවත් කම්පියුටර් කෙනෙක්ට එහෙම නැත්නම් අනිත් මේ ප්‍රොඩක්ට් ගේන කට්ටියට මේකෙන් කොටසක් ගන්න ප්‍රමාණය අඩු වෙනවා. එතකොට දිගටම ඒ වෙළඳපොළ අපිත් එක්ක සිටිනවා. එතකොට ඒ වගේ ක්‍රම පාවිච්චි කරලා ඉවරලා අපිට පුළුවන් මේ වෙළඳපොළ වැඩි කරගන්න. එහෙම වැඩි කරගත්තාම අපිට දිගින් දිගටම අපේ මාකට් එක ලොකු කරගන්න පුළුවන්. හැමතිස්සෙම මතක තියාගන්න මම කලින් වීඩියෝ එකකත් කිව්වා ඉක්මනට දියුණු වෙන්න පුළුවන් විදියක් නෙමෙයි මේක තියෙන්නේ. පියවරෙන් පියවර දියුණු වෙන්න පුළුවන් විදියක්. මේක අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕගොල්ලෝ මාකට් එකට යනකොට ඕගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක හදනකොට මම අද කොච්චරක් මේක විකුණනවද කියන එක තමන්ගේ හිතේ හදාගෙන මාකට් එකට යන්න. එහෙම නැතුව මේක කවුරුත් කියනවට මේක එක දවසට මෙච්චරක් හොයන්න පුළුවන් අච්චරක් හොයන්න පුළුවන් කියන එක විශ්වාසය තියාගෙන විතරක් යන්න එපා. මොකද එහෙම පළවෙනි දවසේම ඕගොල්ලන්ට ඒ හිතන ප්‍රමාණය විකුණ ගන්න බැරුණොත් ඕගොල්ලෝ ව්‍යාපාරේ අතාරින්න පුළුවන්. ඒ හින්දා මතක තියාගන්න පියවරෙන් පියවර තමයි සෑම ව්‍යාපාරයක්ම දියුණු කරන්න පුළුවන්. එක දවසින් දියුණු කරන්න බෑ. එක සතියෙන් දියුණු කරන්න බෑ. හැබැයි ඕගොල්ලෝ ප්ලෑන් එකක් හදාගන්න. අද මම විකුණන්නේ එක පැකට් එක නම් මම තව මාස 6කින් කොතනද ඉන්නේ? අවුරුද්දකින් කොතනද ඉන්නේ? ඒ වගේ ප්ලෑන් එකක් හදාගෙන තමයි හැමතිස්සෙම මාකට් එකට යන්න ඕනේ. ඒකෙන් තමයි අපිට දියුණු වෙන්න පුළුවන්. මොකද මේක ඕගොල්ලෝ හදන්නත් ඕනේ. මේක ඊට පස්සේ මේක මාකට් එකට විකුණන්නත් ඕනේ. එතකොට අපිට තියෙන කාලය අඩුයි. අපි වැඩි කඩ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් විදිහට තමයි දවස ප්ලෑන් කරගන්න ඕනේ. අපි ඒ වගේම තමයි අපි රූට් ප්ලෑන් එකක් හදාගන්න ඕනේ. අපි මේ කඩ අද යන මාර්ගයේ තව දවස් කීයකින්ද ආපහු යන්නේ. අපි ඒක දලා අදහසක් ගන්න පුළුවන්. ඕගොල්ලෝ කඩේකට ගිහිල්ලා මුදලාලිත් එක්ක කතා කරනකොට ඒ මුදලාලි මහත්තයාගෙන් අහන්න පුළුවන් එක පැකට් එකක් සාමාන්‍යයෙන් දවස් කීයක් යනවද විකිනෙන්න. එතකොට එක පැකට් එකක් විකිනෙන්න යන දවස් ගාන හදාගත්තාම ඔයාලට පුළුවන් ඔයාගෙන් ගන්න පුළුවන් මේ මුදලාලි මහත්තයා ගන්න දවසකට පැකට් දෙකක් නම් එතකොට හදාගන්න පුළුවන් දවස් කීයකින්ද මම ආපහු මේ රූට් එකට එන්න ඕනේ. එතකොට ඒ වගේ රූට් ප්ලෑන් එකක් හදාගත්තාම ඔයාට හැමදාම ඒ කඩේට සප්ලයි එක දෙන්න පුළුවන්. එතකොට ඒක අනිවාර්යයෙන්ම නිතරම කරන්න තමන් ඒක මාක් කරගෙන නෝට් කරගෙන මම අද ගියේ මොන මාර්ගෙද මේ මාර්ගය ආයි මම යන්න තියෙන්නේ කවද්ද ඒක හැමතිස්සෙම තමන්ගේ රූට් ප්ලෑන් එක හදාගන්න. රූට් ප්ලෑන් එක තමන්ට පුළුවන් පොතක් අරගෙන ලියාගෙන අද සමුදා ගියේ මොන මාර්ගයේද අඟහරුවාද මොන මාර්ගයේද එතකොට මම ආයි මේ මාර්ගයේ යන්න තියෙන්නේ කවද්ද ඒ රූට් ප්ලෑන් එකක් හදාගන්න. ඒ රූට් ප්ලෑන් එකක් හදාගත්තාම ඒක නිරන්තරයෙන්ම භාවිතා කරාම මුදලාලිට තමන් ගැන විශ්වාසය ඇති වෙනවා. එතකොට අපේ ප්‍රොඩක්ට් එක හැමතිස්සෙම කඩේට අවශ්‍ය වෙලාවට අපි දෙනවා. කොයිම වෙලාවකවත් අපේ ප්‍රොඩක්ට් එක මේ කඩේ නැති වෙන්නේ නැහැ. අපේ ප්‍රොඩක්ට් එක නැති වුණොත් තමයි තව කෙනෙක් එතනට ඇවිල්ලා තව ප්‍රොඩක්ට් එකක් දාන්නේ. එතකොට ඒ කෙනා ඒ ප්‍රොඩක්ට් එක ගත්තාම දුන්නාම කඩේට අපේ කොටස අපිට නැතුව යනවා. ඒ හින්දා නිතරම මතක තියාගන්න. තමන් හදාගත්ත රූට් ප්ලෑන් එකේ හරියට වැඩ කරන්න. ඒ රූට් ප්ලෑන් එක සෞන්දර්යන්නේ එකම රූට් එක නම් ඒ රූට් එක හැම සඳුදාම යන්න. එතකොට යන්න ඉස්සෙල්ලා පුළුවන් නම් අපි මේ මුදලාලිලගේ ටෙලිෆෝන් නම්බරයක් අරගෙන කතා කරලා අද මොනවාද ඕනේ කියන එක අපිට අහගන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරාම අපිට අපේ රූට් ප්ලෑන් එකේ හොඳ මාකට් ෂෙයාර් එකක් අරගන්න පුළුවන්. ඒ විදිහට නිරන්තරයෙන්ම තමන්ගේ කස්ටමර් එක්ක තමන්ගේ නැත්තම් ඒ කඩයත් එක්ක සම්බන්ධතාවය තියාගන්න. ඒ යන හැම මොහොතකම මුදලාලිට තමන්ව මතක හිටින විදිහේ දෙයක් කරන්න එතන. එතකොට මුදලාලිට හැමතිස්සෙම තමන්ව මතක හිටියාම ඊළඟ වාරයේ ඔබ යනකොට අනිවාර්යයෙන් මේ ඉන්නේ මේ ප්‍රොඩක්ට් එක අරගෙන කියන එක මුදලාලිට මතක හිටිනවා. ඒ වගේ හොඳ PR එකක්. අපි ඒකට කියන PR එකක් හදා ගන්නවා කියන එක පර්සනල් රිලේෂන්ෂිප් එකක්. එතකොට මේ වගේ දෙයක් හදාගත්තාම අපේ ප්‍රොඩක්ට් එක අපිට ගෙනියන්න හරිම ලේසි. අපිට හොඳ මාකට් එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම මුදලාලිට ලාභය පෙන්වලා මුදලාලිගේ හිත දිනාගෙන අපිට පුළුවන් අපේ ප්‍රොඩක්ට් එක ඉදිරියට ගෙනියන්න. ඒ ක්‍රමක්‍රමයෙන් අපිට මාකට් එක හදාගත්තට පස්සේ අපිට පුළුවන් ටිකෙන් ටික අපේ ලාභය වැඩි කරගන්න විදිහට අපිට ඒ මිල වෙනස් කරගන්න. එතකොට අපිට පුළුවන් අපි ලොකු මාකට් එකක් හදාගත්තා අපිටත් පුළුවන් දැන් ලොකු මාකට් එකේ ඉන්න ඊළම කට්ටිය වගේ හොඳ මිලකට අපේ ප්‍රොඩක්ට් එක ගෙනියන්න. නමුත් අපි මිල අඩුවෙන් ඉස්සල්ලාම ගෙනිච්චා කියලා අපේ ලාභය
කිසිසේත්ම අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ප්‍රොඩක්ට් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. තව ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා මේක ඩිලිවරි කරන්නේ කොහොමද? මම ඕගොල්ලන්ට කලිනුත් සඳහන් කළා අපි ඉමල්ෂන් වලින් මේ වගේ ඉමල්ෂන් එකකින් අයිස් පැකට් එකක් හැදුවොත් අපි හදන අයිස් පැකට් එක මම කිව්වා හරි ප්‍රමිතිය විදිහට අනිවාර්යෙන් පැයක් එකමාරක් අතර මේක ෆ්‍රීස් කරගන්න ඕනේ. නමුත් ඒක Tamanට පුළුවන් නම් එක දවසක් ඇතුළත මේක අපිට පුළුවන් ඉමල්ෂන් වලින් හදන එක විතරක්. මොකද මතක තියාගන්න ඉමල්ෂන් වලින් හදන එක විතරක් සාමාන්‍යයෙන් දවසක් විතර ෆ්‍රීස් නොකර තියාගන්න පුළුවන්. එතකොට ෆ්‍රීස් නොකර තියාගෙන මේක අපිට ගෙනිහිල්ලා මාකට් එකට දාන්නත් පුළුවන්. ෆ්‍රීස් කරලා දාන එකයි ෆ්‍රීස් නොකර දාන එකයි අතරත් යම්කිසි දෙයක් තියෙනවා. මම ඒකත් පැහැදිලි කරන්නම්. ඒක වෙන මොකක්වත් නෙමෙයි. ෆ්‍රීස් කරලා ගෙනිච්චොත් අපිට මාකට් එක ඇතුළට යන්න තියෙන අවස්ථාව වැඩි. ෆ්‍රීස් නොකර ගෙනිනවට වඩා ෆ්‍රීස් කරලා ගෙනින එකක් මුදලාලි ගන්න තියෙන ප්‍රවණතාවය, මිදදී ගන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මොකද අපි ෆ්‍රීස් නොකර ගෙනිච්චොත් මුදලාලිට වෙනවා එයාගේ ඩීෆ්‍රිජරේටර් එක මේක දාලා ඒකටත් යම්කිසි මුදලක් වැය කරන්න. මොකද මේක ෆ්‍රීස් වෙන කාලය ටික වෙලාවක් යන හින්දා ඒකට විදුලියක් වැය වෙනවා. අපිට මේක ෆ්‍රීස් කරලා ගෙනියන්න පුළුවන් නම් අපිට මුදලාට ඒ ලාභෙත් පෙන්වන්න පුළුවන්. මුදලාලි මේක අපි ඔයාගේ ෆ්‍රීසර් එකේ දාලා ෆ්‍රීස් කරන්න ගියොත් කරන්ට් බිලට තව ගාණක් යනවා. නමුත් අපි මේක ෆ්‍රීස් කරලා ගෙන ඉඳලා ඔයාට ඒ විදුලිය වැයවීම නැහැ. එතනත් ඔයාට ලාභයක් එනවා කියන එක අපිට මුදලාට පෙන්වන්න පුළුවන්. නමුත් ඔබතුමා ඔයාලට ගෙනියන්න හැකියාවක් නැත්නම් ෆ්‍රීස් කරලා ඉමල්ෂන් එක විතරක් ඉමල්ෂන් එකෙන් හදන අයිස් පැකට් එක විතරක් දවසක් ඇතුළත ඩිලිවර් කිරීමේ හැකියාව තියෙනවා. මොකද දවසකට වඩා එළිය තියන්න එපා. අනිවාර්යෙන් ඒක ගුණාත්මක භාවය එතන මේ ප්‍රශ්නයක් ඇති වෙනවා. නමුත් ප්‍රමිතිය විදියට නම් හරියටම මේක පැයක් හෝ එකමාරක් ඇතුළත ෆ්‍රීස් කරන්න ඕනේ. නමුත් වෙළඳ පොළට තියෙන අපි මේක පටන් ගන්න බොහොම සුළුවෙන්. අපිට ෆ්‍රීසර් ලෝඩ් නැහැ. ලොකු ඩීෆ්‍රිජර් නැහැ. ඒ හින්දා අපිට ඉස්සෙල්ලාම හැකියාවක් නැහැ මේ වගේ දෙයක් කරන්න. ඒ හින්දා අපිට පුළුවන් අර වගේ ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනින් මාකට් එකට ගෙනහිල්ලා මේක නැවුම්ම මේ මාකට් එකට ඉදිරිපත් කරන්න පුළුවන් නම් අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් නම් පොඩි ෆ්‍රීසර් එකක් තියෙනවා නම් ඒකේ ෆ්‍රීස් කරලා ඉවරලා රිජ් ෆෝම් පෙට්ටියක් වගේ එකට මේක දාලා ගෙනියන්න පුළුවන්. එතකොට පැය කිහිපයක් මේ කූල් එක එහෙම නැත්නම් ෆ්‍රීස් එක ගල් කරලා තියෙන එක තියාගන්න පුළුවන්. ඒකත් අපිට එක ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා අපිට මාකට් එකේ අපේ කොටස අරගන්න. අනිත් එක කිරි චොකලට් කියන දෙක නම් කොහෙත්ම ඒ විදිහට ගෙනියන්න හදන්න එපා. අනිවාර්යෙන් ඒක පැයක් එකමාරක් ඇතුළත ෆ්‍රීස් කරන්න ඕනේ. එහෙනම් මම මුලින්ම කියන්නේ ඔයගොල්ලෝ මාකට් එකට ඉස්සෙල්ලාම මේ ඉමල්ෂන් එකෙන් යන්න. ඉමල්ෂන් එකෙන් ගිහිල්ලා ඉමල්ෂන් එක විකුණන ගමන් මුදලාලියව දැනුවත් කරන්න කිරි චොකලට් කියන දෙකත් ඔයගොල්ලෝ ගාව තියෙනවා කියලා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මුදලාලිගෙන් ඒකට ඕඩර් එකක් අරගෙන කිරි චොකලට් එක හදලා කිරි හෝ චොකලට් එක හදලා මුදලාලිට ගෙනිහින් දෙන්න පුළුවන් පැයක් හෝ එකමාරක් ඇතුළත. මොකද ඔයගොල්ලන්ගේ ඕඩර් එකක් තියෙන හින්දා ඔයගොල්ලන්ට පුළුවන් ඒක ඉක්මනට ඩිලිවර් කරන්න. එතකොට සමහර වෙලාවට තිබ්බ මගෙන් ගොඩක් කට්ටිය මේක 3 wheeler එකක එහෙම නැත්නම් මෝටර් සයිකල් එකක පෙට්ටියක් ගැට ගහගෙන ගෙනියන්න පුළුවන්ද කියලා. ඇත්තටම පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. මොකද වෙළඳ පොලේ ඕන තරම් කට්ටිය ඉන්නවා ඒ විදිහට කරන. නමුත් මම අර කියපු කාරණා මතක තියාගන්න. කිරි චොකලට් කියන එක පැය එකමාරක් වගේ ඇතුළත ෆ්‍රීස් කරන්න ෆ්‍රිජ් එකට අනිවාර්යෙන් දාන්න ඕනේ. ඉමල්ෂන් එක දවසක් ඇතුළත ඒකත් ප්‍රමිතිය පැය එකමාරක් ඇතුළත මේ යොදා ගන්න එක. නමුත් ඕක දවසක් වගේ එළිය තිබ්බා කියලා මුකුත් ගැටලුවක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ට ඒ ඕනම ක්‍රමයකට ඩිලිවරි එක කරන්න පුළුවන්. එතකොට මාකට් එකේ කොටස අල්ලගත්තට පස්සේ ඕගොල්ලන්ට මේක ඩිලිවර් කරන එක ඉක්මන් කරන්න පුළුවන්. එතකොට අපිට ඔය ගැටලු මතුවෙන්නේ නැහැ. ඉතින් Tamanට ගෙදර තියෙන පොඩි ෆ්‍රිජ් එකක උනත් ෆ්‍රීස් කරලා මේක ඉක්මනින් මාකට් එකට ගෙනියන්න පුළුවන් නම් වඩාත් යෝග්‍යයි. මොකද මේක ෆ්‍රීස් කරන තරමට තමයි මේකේ හොඳ ගුණාත්මක භාවයක් රැඳෙන්නේ. එතකොට ඩිලිවරි කරන එක ගැන මම ඒ ආකාරයෙන් තමයි ඔයගොල්ලන්ට සඳහන් කරන්න තියෙන්නේ. ඩිලිවරි කරන එක ඔයගොල්ලෝ ඕනෑම දෙයක් භාවිතා කරලා ඩිලිවරි කරන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නේ අර කාලය කියන එක හොඳින් මතක තියාගන්න. එතකොට රූට් ප්ලෑන් එකකට වැඩ කරන්න රූට් ප්ලෑන් එකට වැඩ කරාම ඔයගොල්ලන්ට පුළුවන් ඉක්මනටම මේ මාකට් එකේ ලොකු ෂෙයාර් එකක් ගන්න. ඒ කාරණා ගැන ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා. මම ඒ ටික තමයි ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා පැහැදිලි කරන්න හිතුවේ. ඒ වගේම තමයි
තවත් අමගෙන් අහලා තිබ්බා මේ CMC සෝබේට් ඒ වගේ එකතු කරනකොට මොකද්ද තියෙන වාසිය අවාසිය? සමහරු කිව්වා මේක දිය වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් මගෙන් ගොඩක් අහලා තිබ්බා. CMC සෝබේට් කියන දෙකම අපි භාවිතා කරන්නේ කල් තබා ගැනීමට. මේ CMC කියන්නේ කුඩක් විදියට එන එක. සෝබේට් කියන්නේ පොඩි කෑලි වශයෙන් එන එක. මේ දෙකම භාවිතා කරන්නේ කල් තබා ගැනීමට. අපි CMC විතරක් භාවිතා කරනවා ඉමල්ෂන් වලින් හදන එකට. අපි ඒ වගේම තමයි සෝබේට් කියන එක භාවිතා කරනවා චොකලට් වලින් හදන ඒවාට. චොකලට් කියන්නේ කිරි ආශ්‍රිතව හදන එකට සෝබේට් එක අපි භාවිතා කරනවා. ඒ වගේම ඕගොල්ලන්ට මම අර මුලින් කියපු ස්වභාවික පළතුරු නැත්තම් ෆුඩ් පල්ප් එකක් භාවිතා කරලා අයිස් පැකට් එක හදනවා නම් CMC වත් සෝබේට් එකක් නෙමෙයි භාවිතා කරන්න ඕනේ. ගුවාගම් කියන එක තමයි භාවිතා කරන්න ඕනේ. ඒ ගුවාගම් කියන එකත් CMC සෝබේට් වගේම කල්තබා ගැනීමට යොදා ගන්නා දෙයක්. කල්තබා ගැනීමට යොදා ගන්නා වර්ග කීපයක් තියෙනවා. කල්තබා ගැනීමට යොදා ගන්නා වර්ග කීපයක් තියෙනවා. නමුත් අපි අයිස් පැකට් ව්‍යාපාරයේ භාවිතා කරන්නේ බහුලවම CMC සෝබේට් සහ ස්වභාවික පළතුරු හරි ෆුඩ් පල්ප් එකක් හරි භාවිතා කරනවා නම් ගුවාගම් එක තමයි අපි භාවිතා කරන්නේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට එන්නේ නැති CMC දිය කරාම සාමාන්‍ය ඇලෙන ගතියක්. එහෙම නැත්නම් CMC ටික දැම්මහම වතුරට එකපාරට දිය වෙන්නේ නැති ගතියක්. ඒක කිසිම ගැටලුවක් නෙවෙයි මගෙන් සමහරව මොකද CMC එක එක්ස්පයර් වෙලාවත් දන්නේ නැහැ කියලා. නමුත් එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. CMC කියන එක කොහොමද දිය කරාම අපි අර කියන්නේ කැඳ ගතියක් වගේ ගතියක් අනිවාර්යෙන් CMC එකේ තියෙනවා. ඒක CMC කියන වර්ගයේ හැටි. එතකොට ඒක භාවිතා කරන්න ඉස්සෙල්ලා ඒකයි මම අර සඳහන් කළේ හොඳින් කලවම් කරන්න කියලා. සීනි ලුණු CMC හොඳින් කලවම් කරන්න කියලා තියෙන්නේ. ඒක ඒ ගතිය නැති වෙනවා. හොඳින් කලවම් වුණාම මේක සීනි ලුණු එක මිශ්‍ර වුණාම ඒ වගේ කැටි ගැහෙන්න ගතිය නැතිව යනවා. ඒ හින්දා හොඳින් දිය කරන්න ඊට පස්සේ වතුරට දාලා හොඳින් දිය කරන්න. එතකොටත් ඒකේ කැටි ගතිය නැති වෙනවා. කැඳ ගතියක් වගේ අල්ලන සුළු ගතියක් තියෙන ඒක CMC කියන එකේ ස්වභාවය. ඒක ගැටලුවක් නෙමෙයි, ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක CMC කියන එකේ ස්වභාවය තමයි. ඒ වගේ කැඳ ගතියක් වගේ හිටින එකෙන් අපේ මිශ්‍රණයට යම්කිසි thickness එකක් එනවා. ඒ වගේම තමයි තවත් කට්ටිය මගෙන් අහලා තිබ්බා ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පිටිකිරි භාවිතා කරන්න පුළුවන්ද, එළකිරි භාවිතා කරන්න පුළුවන්ද? ඒකෙන් වෙන වාසිය අවාසි මොනවාද කියලා. ඒක නම් මම සඳහනක් කරන්නම්. මම හැමතිස්සෙම භාවිතා කරන ෆ්‍රෙෂ් මිල්ක් එක මම යෝජනා කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එක භාවිතා කරන්න කියලා. මොකද ඒක භාවිතා කිරීම පහසුයි. පිටිකිරි සහ එළකිරි භාවිතා කරනවට වඩා ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරන එක ගොඩක්ම පහසුයි. මොකද අපිට ඒක කෙලින්ම යොදා ගන්න පුළුවන්. අපිට පැකට් එකෙන් කඩලා කෙලින්ම අපිට ඒ අවශ්‍ය අවස්ථාව යන්තම් රත් වේගෙන යන අවස්ථාවේ තමයි මම දාන්න කියලා තියෙන්නේ. ඒ අවස්ථාවේ කෙලින්ම අපිට ඒක යොදා ගන්න පුළුවන්. අපි හිතමු පිටිකිරි භාවිතා කරනවා කියලා. පිටිකිරි භාවිතා කරනවා නම් අපි වතුර ලීටරයකට ග්‍රෑම් 40ක් භාවිතා කරන්න ඕනේ. ඉතින් වතුර ලීටරයකට ග්‍රෑම් 40ක් භාවිතා කරනවා නම් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම පිටිකිරි ටික හොඳින් දිය කරලා උණු වතුරේ හොඳින් දිය කරලා පෙරාගෙන තමයි අර ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන ආකාරයෙන්ම එකතු කරන්න තියෙන්නේ. එතකොට ග්‍රෑම් 40 දිය කරනකොට ලොකු වතුර ප්‍රමාණයක නෙමෙයි පොඩි වතුර ප්‍රමාණයක තමයි දිය කරන්න ඕනේ. දිය කරලා ඉවරලා තමයි එකතු කරන්න ඕනේ. ඒ වගේම තමයි එළකිරි භාවිතා කරනවා නම් නැවුම් එළකිරි භාවිතා කරනවා නම් නැවුම් එළකිරි හොඳින් උතුරවගෙන අපි සාමාන්‍ය පරිභෝජනයට ගන්න ආකාරයෙන් හොඳින් උතුරවාගෙන යම් කිසි ප්‍රමාණයකට නිවුණාට පස්සේ අපිට අර ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරන එකතු කරන වෙලාවදීම ඒකත් එකතු කරගන්න පුළුවන්. එතකොට මම මේ දෙකේ වාසිය අවාසි ගැන කතා කරන්න ගියොත් ඇත්තටම අවාසියක් නැහැ. අවාසියක් නැහැ කියන්නේ ඒකේ අගුණත්වයක් වැරද්දක් නැහැ. ඔය වර්ග තුනම භාවිතා කරන්න පුළුවන්. නමුත් එතෙන්දී අපිට පැන නගිනවා වියදමේ ප්‍රශ්නයක්. අපිට ගන්න පුළුවන් නම් එළකිරි නැවුම් ෆ්‍රෙෂ් මිල්ක් වලට වඩා අඩුවට එළකිරි භාවිතා කරන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. ඒක භාවිතා කරන්න. එතකොට අපේ කොස්ට් එක තව ටිකක් අඩු වෙනවා. යම් කිසි විදිහට ෆ්‍රෙෂ් මිල්ක් වලට වඩා එළකිරි ගණන් වැඩි වුණොත් අපේ කොස්ට් එකට බලපෑමක් සිදු වෙනවා. ඒ වගේම තමයි පිටිකිරි භාවිතා කරනකොට අපි වෙළඳ පොලේ තියෙන පැකට් එකක් අරන් භාවිතා කරන්න ගියොත් ඕගොල්ලෝ ගණන් හදලා බලන්න. අපි ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 50ක් දානකොට අපිට යන්නේ රුපියල් 50ක් වගේ මුදලක් තමයි ෆ්‍රෙෂ් මිල්ක් වලට වැය වෙන්නේ ලීටරයකට. වතුර ලීටරයකට යොදා ගන්නකොට. නමුත් පිටිකිරි භාවිතා කරන්න ගියොත් ග්‍රෑම් 400 පැකට් එකක් රුපියල් 1000කටත් වැඩි වුණාම අපි ග්‍රෑම් 40ක් භාවිතා කරන්න ගියොත් රුපියල් 100ක් වගේ ප්‍රමාණයක් අපිට කොස්ට් එකක් වෙනවා.
ඔතනදී සමහර කෙනෙක් කියන්න පුළුවන් කිරි පිටි තියනවා තොග වශයෙන් ගන්න බල්ක් වශයෙන් ගන්න තියනවා කියලා. මම යෝජනාවක් විදිහට කරනවා ඕගොල්ලෝ භාවිතා කරනවා නම් වෙළඳ පොලේ තියෙන පැකට් එක පිටිකිරි භාවිතා කරන්න. ඒ වගේ තොග වශයෙන් භාවිතා කරන එක ගන්නකොට මම අර කලින් ඕගොල්ලන්ට සඳහන් කරපු නිෂ්පාදිත දිනය එතකොට කල්විකුත් වීමේ දිනය ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මොකද මේ බල්ක් එකක් ගන්න ඒවල ගොඩක් වෙලාවට ඒ නිෂ්පාදිත දිනයක් එහෙම සඳහන් වෙන්නේ නැති නිසා ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකේ යම්කිසි ගැටලුවක් ආවොත් ඒකට මුහුණ දෙන්න නීතිමය පැත්තෙන් මුහුණ දෙන්න අපහසු වෙනවා. මොකද ඒක ඒ බල්ක් එකේ එක්ස්පයරි ඩේට් එක නේද? බල්ක් එකේ එක්ස්පයරි ඩේට් එකක් නේ මැනුෆැක්චර් ඩේට් එකක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඕගොල්ලන්ට ඒකත් භාවිතා කරන්න පුළුවන්. හැමතිස්සෙම මතක තියාගන්න ඒ ඕනෑම දෙයක් භාවිතා කරනකොට අපේ ගුණාත්මකභාවයෙන් නැති නොවන ලාභයට හානියක් නොවන දෙයක් භාවිතා කරන්න. ඒ ඇරෙන්න ෆ්‍රෙෂ් මිල්ක් වෙනකොට පිටිකිරි හෝ එලකිරි භාවිතා කරාට කිසිම ගැටලුවක් නැහැ. නමුත් මම කියනවා ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරනකොටත් මගෙන් කෙනෙකුත් මේ කතා කරලත් ඇහුවා ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරද්දී අර එක එක රසකාරක දාපු, ඒ කියන්නේ චොකලට් වැනිලා වගේ දාපු ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. ඒ වගේ දේවල් භාවිතා කරාට කමක් නැද්ද කියලා. මම කියන්නේ මේ වගේ දේවල් භාවිතා කරන්න එපා. මොකද ඒවට රසකාරක දාලා තියෙනවා, වර්ණක දාලා තියෙනවා. එතකොට අපි අපේ එක හදද්දී රසකාරක වර්ණක යම්කිසි ප්‍රමාණයක් භාවිතා කරනවා. එතකොට අපේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඒවා භාවිතා කිරීමේදී සැලකිලිමත් වෙන්න. එතකොට අපේ ප්‍රොඩක්ට් එක හොඳ ගුණාත්මක භාවයේ ප්‍රොඩක්ට් එකක් කරන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා කිරි භාවිතා කරන අයිස් පැකට් එකට ලුණු දාන්න ඕනද කියලා. අනිවාර්යයෙන්. ඒක අපි මුලින්ම සීනි එතකොට සෝබේට් පාවිච්චි කරන අවස්ථාවෙම ලුණු අනිවාර්යෙන් දාලා තමයි කලවම් කරන්නේ. මොකද ලුණු රස කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ලුණු රස තිබ්බොත් තමයි ලුණු රසින් කරන්නේ අපේ දිවට පිනවන එක. ළමයි ගොඩක් වෙලාවට භාවිතා කරනකොට ලුණු රස අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක උඩ ඒකේ කිසිම ගැටලුවක් නැහැ. ලුණු අනිවාර්යෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම මට ගොඩක් කට්ටිය කතා කරලා කිව්වා දැන් මම කියලා දුන්නේ ඉමල්ෂන් කියන එක රෙසිපි එකක් විතරයි. ඊට පස්සේ චොකලට් කියලා එක රෙසිපි එකක් විතරයි. කිරි කියලා එක රෙසිපි එකක් විතරයි. නමුත් මේකේ රෙසිපි ගොඩාක් තියෙනව නේද? මේ සමහර තැන්වල තියෙනවා රෙසිපි 100ක් ගන්න පුළුවන්, රෙසිපි 200ක් ගන්න පුළුවන්. ඒ වගේ කියලා. මම ඕගොල්ලන්ට මුලදීම කිව්වා මම කියලා දෙන්නේ මූලික දැනුම. මම ඉමල්ෂන් භාවිතයෙන් ඕගොල්ලන්ට හදන එකෙන් කියලා දුන්නේ එක ඉමල්ෂන් එකක් භාවිතා කරන්න හැටි වුණාට ඕගොල්ලන්ට ඒ හදපු මම කියලා දීපු ක්‍රමයෙන් ඉමල්ෂන් ඕනෑම වර්ගයක් ඒ කියලා දීපු රෙසිපි එකෙන් රෙසිපි 100ක් උනත් හදා ගන්න පුළුවන් ඉමල්ෂන් එක මාරු කරලා. ඒ වගේම තමයි ඕගොල්ලන්ට පුළුවන් කිරි භාවිතා කරලා හදපු එකේ මම කියලා දුන්නේ කිරි එක සහ චොකලට් එක. නමුත් ඕගොල්ලන්ට පුළුවන් චොකලට් එක වෙනුවට කෝපි භාවිතා කරලා කොෆි අයිස් පැකට් එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් කිරි එකට ඉමල්ෂන් වර්ග කීපයක් ඉමල්ෂන් වර්ගයක් එකතු කරලා අපි හිතමු ස්ට්‍රෝබෙරි ඉමල්ෂන් එකක් එකතු කළා කියලා කිරි ස්ට්‍රෝබෙරි පැකට් එකක් හදන්න පුළුවන්. එතකොට කිරි එකට දියුල් ඉමල්ෂන් ටිකක් එකතු කරලා කිරි දියුල් මේ අයිස් පැකට් එකක් හදන්න පුළුවන්. මම කියලා දීලා තියෙන රෙසිපි වර්ග තුනෙන් නැත්නම් ඒක මම වර්ග දෙකක් කියමුකෝ. ඉමල්ෂන් සහ කිරි වර්ගය කියලා. ඒ වර්ග දෙකෙන් ඒ හදන ක්‍රමයේ භාවිතා කරලා ඕගොල්ලන්ට රෙසිපීස් 100ක් නෙමෙයි 1000ක් උනත් හදා ගන්න පුළුවන්. ඒක තමන්ගේ සිතන විදියේ විතරයි වෙනස් කරන්න තියෙන්නේ. තමන් හිතන විදිය වෙනස් කරපු ගමන් මේ රෙසිපි එක ඕන තරම් හදන්න පුළුවන්. මොකද මම මූලික දැනුම මූලික අඩිය කියලා දීලා තියෙන්නේ. එතනින් එහාට තමන්ට කැමති විදියකට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය මගෙන් අහුවා ෆලූඩා එක රස හදන්න පුළුවන්ද කියලා. ඔව්. මේ තියෙන්නේ මම දැන් මේගොල්ලන්ට පෙන්නන්නම්. මෙතන තියෙන්නේ මේ රෝස් සිරප් සර්ව් කියන එක. රෝස් සිරප් එක තමයි මම මෙතන ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේක භාවිතා කරලා ෆලූඩා එක හදා ගන්න පුළුවන්. රෝස් සිරප් එක ඕන තරම් මේ වගේ ප්‍රමාණ වලින් ගන්න තියෙනවා. මේක සාමාන්‍යයෙන් රුපියල් 575ක් කියලා තමයි මේ බෝතලේ ගහලා තියෙන්නේ. මිලිලීටර් 750 බෝතලයක්. මේක රුපියල් 575ක් වෙන්නේ. මේක වගේ එකකින් ඕන තරම් ඕගොල්ලන්ට ෆලූඩා ඩ්‍රින්ක් එක හදන්න පුළුවන්. ෆලූඩා ඩ්‍රින්ක් එක හදද්දිත් ඕගොල්ලන්ට මේක විතරක් භාවිතා කරලා ෆලූඩා එක හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකට කිරි එකට මේ
මේ රෝස් සිරප් එක දාලා ඉවරලා ෆලුඩා එක හදන්න පුළුවන්. ඒ වගේ තමන් හිතලා ඕන තරම් රෙසිපි හදන්න පුළුවන්. මම කියලා දීලා තියෙන මූලික රෙසිපි එකකින්. ඒ අරෙන්න වෙන වෙනම රෙසිපි හදන්න නැහැ. මේ කියලා දීපු ක්‍රමයෙන් තමන්ට කැමති ආකාරයෙන් මේ රෙසිපි එක පොඩ්ඩක් එහෙම මේ කරලා හදන්න තියෙන. හැබැයි මතක තියාගන්න කොහොම රෙසිපි එක හැදුවත් CMC සෝබේට් ඊට අමතරව මම කිව්වේ ස්වභාවික මේවල දානවා ගුවාගම් එක භාවිතා කරද්දී ඒ අනුමත කරලා තියෙන ප්‍රමාණ වලින් පමණක් භාවිතා කරන්න. ලීටර වතුර ලීටරයකට මම සඳහන් කරලා තියෙන අනුමත ප්‍රමාණය විතරක් භාවිතා කරන්න. ඕගොල්ලන්ට පුළුවන් ලුණු, සීනි, එතකොට ඉමල්ෂන් එක හෝ ෆ්ලේවර්ඩ් එක කැමති ආකාරයකින් අඩු වැඩි කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න CMC, සෝබේට්, එහෙම නැත්නම් ගුවාගම්, ඒ කියන්නේ රසකාරක සහ මේ කියන්නේ ස්ථායීකාරක සහ කල්තබා ගැනීමේ දේවල් කිසිම විදියකින් ඒ ප්‍රමාණ වලින් වෙනස් කරන්න එපා. ඕගොල්ලන්ට වෙනස් කරන්න පුළුවන් ලුණු, සීනි සහ ඕගොල්ලෝ භාවිත කරන ඉමල්ෂන් එක එහෙම නැත්නම් ෆ්ලේවර්ඩ් එක කිරි ප්‍රමාණය ඒවා වෙනස් කරන්න පුළුවන්. අර ස්ථායීකාරක සහ කල්තබා ගැනීමේ කාරක කිසිසේත්ම වෙනස් කරන්න එපා. ඒ වගේම තමයි තවත් කට්ටිය අහලා තිබ්බා මේක ඉක්මනට ගල් වෙන්න මොනවාරි දානවද කියලා. ඉක්මනට ගල් වෙන්න කියලා වෙන කිසිම දෙයක් මේකට එකතු කරන්නේ නැහැ. ඒක ෆ්‍රිජ් එකේ ෆ්‍රීසරේ විදිහට තමයි මේක ඉක්මනට ගල් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. අපි යොදලා තියෙන ස්ටන් ෆ්‍රිජ් එකේ හෝ ෆ්‍රීසරේ විදිහට තමයි මේක ඉක්මනට ගල් වෙනවද නැද්ද කියන්නේ. සමහර කඩවල මේ ෆ්‍රීසර් එක පිරෙන්න බඩු තියෙනවා. එතකොට පොඩ්ඩක් ගල් වෙන්න යන කාලය වැඩි වෙනවා. එහෙම නැතුව වෙන කිසිම දෙයක් මේකට එකතු කරන්නේ නැහැ ගල් වෙන්න කියලා. මේක කොහොමත් ඉක්මනට මොකද වතුර සාමාන්‍යයෙන් ඉක්මනට ෆ්‍රීස් වෙනවා වගේම තමයි මේක අපි වතුර භාවිතා කරලා පුය කරලා තියෙන වැඩිපුර ප්‍රමාණයක් තියෙන වතුර. එහෙනම් මේක ඉක්මනට ෆ්‍රීස් වෙනවා. ඒකට ඒ අමතරව කිසිම දෙයක් යොදා ගන්න මේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම සමහර කට්ටිය අහලා තිබ්බා වතුර අපිට එන්නේ ටැප් ලයින් එකෙන් එහෙම නැත්නම් අපිට එන්නේ පාරේ ලයින් එකෙන් ඒක උණු කරන්න ඕනේද කියලා. මොනම වතුර භාවිතා කළත් අනිවාර්යෙන් උණු කරලා තමයි අපි අර හදාගත්ත මම පෙන්නලා තියෙන විදිහට අපි හදාගන්න මේ මිශ්‍රණය වතුර ලීටරේ වතුර වලට එකතු කරලා අනිවාර්යෙන් සෙල්සියස් අංශක 80ට ඒ වතුර රත් කළ යුතුමයි. එතකොට ඒ ඕගොල්ලෝ භාවිතා කරන වතුර මේකට සුදුසු නැද්ද කියලා තීරණය කරන්නේ මම නෙමෙයි. ඒක අනිවාර්යෙන් PHI විසින් තමයි තීරණය කරන්නේ මේ යොදා ගන්නා වතුර මේකට සුදුසුද නැද්ද කියන එක. ඒ වතුර සුදුසුද නැද්ද කියන එක ඕගොල්ලන්ට මම අර මුලින් මගේ කලින් වීඩියෝ එක සඳහන් කරපු විදිහට ඕගොල්ලෝ වෙනද බලපත්‍රයක් ගන්න යනකොට අනිවාර්යයෙන් PHI එනවා. ඇවිල්ලා ඕගොල්ලන් නිර්දේශ කරනවා මේ වතුර ඕගොල්ලන්ට සුදුසුද මේ ව්‍යාපාරයේ මේ ප්‍රොඩක්ට් එක හදන්න සුදුසුද නැද්ද කියන එක. PHI මොන ආකාරයෙන් වතුර ගැන සඳහන් කරත් මේක රත් කිරීම අනිවාර්යයි. රත් නොකර මේක භාවිතා කරන්න එපා. රත් නොකර භාවිතා කරනවා කියන්නේ මේකේ ප්‍රමිතිය විනාශ වෙනවා. මොකද අපි රත් කිරීමේ අපේ එකම බලාපොරොත්තුව පරමාර්ථය තමයි අපි භාවිතා කරන වතුර වල හෝ යම් කිසි දෙයක විස බීජ තියෙනවා නම් ඒ විස බීජ විනාශ කිරීම තමයි සෙල්සියස් අංශක 80කට රත් කරන එකේ බලාපොරොත්තුව. අනිවාර්යෙන් සෙල්සියස් අංශක 80කට රත් කරන්න ඕනේ. ඊට වැඩි රත් කරන්න එපා. මොකද මම කලින් සඳහන් කළ විදිහට සීනි කැරමල් වෙන්න පුළුවන්. එතකොට රස සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. එතකොට තවත් කට්ටියක් අහලා තිබුණා මගෙන් පැකට් එකේ print කරන එක වෙනුවට ස්ටිකර් එකක් භාවිත කරන්න පුළුවන්ද කියලා. ඇත්ත වශයෙන්ම එහෙම කරන්න බෑ. මොකද ස්ටිකර් එක වතුර වලට අපි මේක ෆ්‍රිජ් එකට දාලා ෆ්‍රීස් වෙනකොට ස්ටිකර් එක ගැලවෙන්න පුළුවන්. අනිත් එක ඒක අනුමත කරන්නේත් නෑ රජයෙන්. මොකද මේක අනිවාර්යෙන් ලේබල් එකේ print වෙන්න ඕනේ. මේ විදිහට ලේබල් එකේ අනිවාර්යෙන්ම හැමදේම print වෙලා තියෙන්න ඕනේ. මේ ලේබල් එක හදාගන්න මේක අපි පැකට් එක print කරගද්දී හොඳට සැලකිලිමත් වෙන්න. මේකට අඩංගු විය යුතු දේවල් රාශියක් තියෙනවා. ඒ රාශියම මේක අනිවාර්යෙන් අඩංගු වෙන්න ඕනේ. මොකද අංක 1 විදිහට මේකේ නමක් තියෙන්න ඕනේ ප්‍රොඩක්ට් එකට. එතකොට මේ ප්‍රොඩක්ට් එකට අපි බ්‍රෑන්ඩ් නේම් එකක්, ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ආයතනයේ නම වගේම ඊට පස්සේ අපි මේකට වෙනම ප්‍රොඩක්ට් නේම් එකකුත් දාගන්න ඕනේ. සාමාන්‍යයට අයිස් පොප් හරි අයිස් ලොඩි හරි ඒ වගේ නමකුත් භාවිත කරන්න ඕනේ. එතකොට සමහර පැතිවල කියලා තිබ්බා PHI මේ මහත්තුරු මේකට ඕගොල්ලෝ මේ අනිවාර්යයෙන්ම ෆ්ලේවර්ඩ් එක මොකක්ද කියලා දාන්න ඕනේ කියලා. ඒක පැත්තෙන් පැත්තට නීතිමය විදිහට වෙනස් වෙනවා. ඒක ගැන අපිට සඳහන් කරන්න බෑ. මොකද ඒක නීතියේ විදිහට තමයි ඒගොල්ලෝ හැසිරෙන්නේ. ඒගොල්ලෝ කියන විදිහට ඒ ආකාරයට ඕගොල්ලන්ට ඒක හදා ගන්න වෙනවා.
එතකොට ඒ වගේම මේකේ මිලක් සඳහන් වෙන්න ඕනේ. ඒ වගේම සීනි, ලුණු සහ මේදය කොච්චර අඩංගුද කියලා මේක සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව මේක හදන්නේ කවුද? නම, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බර් එක, ඊට පස්සේ ඔයගොල්ලෝගේ වෙළඳ බලපත්‍රයේ හෝ ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා තියෙන එකේ අංකය, ඒ වගේම නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වීමේ දිනය සහ මේකේ අඩංගු ෆ්ලේවර්ස් කලර්ස් වල ෆ්ලේවර්ස් කලර්ස් දානකොට අනිවාර්යෙන් අර E නම්බර් එකෙන්ම දාන්න ඕනේ. ඊට පස්සේ මේකට භාවිතා කරලා තියෙන වතුර, සීනි, ලුණු, ඒ වගේම අනිත් ෆ්ලේවර් වල E නම්බර් එකෙන්ම සඳහන් වෙන්න ඕනේ. ඒ වගේම මේකේ අඩංගු ප්‍රමාණය සඳහන් වෙන්න ඕනේ. එතකොට මේක භාවිතා කරන්න පුළුවන් කොහොමද මේක ෆ්‍රීස් කරලා තමයි භාවිතා කරන්න ඕනේ කියන එක අනිවාර්යෙන් ඒ කොටස් ටික මේ ලේබල් එකේ සඳහන් වෙන්න ඕනේ. එහෙම තමයි මේ ලේබල් එක හදාගන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ ලේබල් එක print කරගන්න එකේ ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න. කලින් මට ගොඩක් කට්ටිය කතා කරලා ඇහුවා. මම හැමෝටම මට පුළුවන් ආකාරයෙන් මම උදව් කළා. හැම ප්‍රශ්නයකටම ඒ ගැන ගැටලුවක් තියෙනවා නම් ඒකත් අහන්න පුළුවන්. තවත් මගේ කට්ටියක් ඇහුවා මේක සීල් කරනකොට. මේක සීල් කරනකොට පුපුරනවා මේ සමහරවල් ෆ්‍රිජ් එකේ දාලා තිබ්බම සීල් කරලා මේක පුපුරන්න යනවා. පුපුරලා මේක විසිරලා යනවා. මේ ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා. මම මෙතන මේ පැක් කරලා පෙන්නන්නේ නැහැ. මම ඕගොල්ලන්ට ඒක උදා මේ කරලා කියන්නම් කොහොමද කරන්න කියලා. අපි මේක පුරව ගන්න පැත්ත තියෙනවනේ. අපි මේ පැත්තෙන් තමයි මේක පුරව ගන්න. ඒතර මේ පැත්තෙන් පුරව ගත්තට පස්සේ අපේ අනිත් කොන තියෙනවනේ. අනිත් කෙරවල පුළුවන් තරම් ඉඩ තියාගන්න. හැකි ප්‍රමාණයකින් ඉඩ තියාගන්න. ඉඩ තියාගෙන තමයි මේ කෙරවල ඉන්න අපි මේ පුරවපු කෙරවල මතක තියාගන්න මෙතනින් තමයි අපි අපේ ද්‍රාවණය පුරවන්නේ. කුණේරයක් හෝ යම් කිසි ආකාරයකට ඒ මේක ඇතුළට පුරවලා මේක පුළුවන් තරම් දිගට තියාගන්න මේ පැකට් එක. දිගට තියාගෙන අපි පුරවපු කෙරවලින් තමයි ඉස්සෙල්ලාම සීල් කරන්න පටන් ගන්න ඕනේ. එතකොට එතන ඉඳන් තමයි අපි දිගට ද්‍රාවණය මේකට පුරව සීල් කරන්න ඕනේ. ඒ පුපුරන්න ප්‍රධානම හේතුව තමයි මේ අපි මෙහෙම සීල් කරගෙන යනකොට මේක ඇතුලේ ඇති වෙනවා වාතය. වාතය මේක ඇතුලේ ඇති වෙනවා. ඔයගොල්ලන්ට කරනකොට හොඳට පැහැදිලි වෙයි. මෙහෙම අපි පුරවගෙන යනකොට මේක ඇතුලේ වාතය පිරෙනවා. ඒ වාතය පිට වෙන්න දිහාක් නැති වුනහම තමයි මේක පුපුරන්න පටන් ගන්න. ඒ හින්දා තමයි මම කිව්වේ මේ පිට පැත්ත පුළුවන් තරම් දිගට තියාගන්න. දිගට තියාගෙන ඒක ඇතුලේ තියෙන ද්‍රාවණය තමන් ක්‍රමයෙන් එළියට අරගෙන තමයි සීල් කරන්න ඕනේ. එතකොට මේක අපිට ඒ පුපුරන මේක නැතු වෙනවා. ඔයගොල්ලන් ටික වෙලාවක් කරනකොට සමහර තේරෙයි තද ගතියක් කියන්නේ ලොකු ප්‍රෙෂර් එකක් මේක ඇතුලේ තියෙනවා වගේ. ඒ වගේ වෙලාවට පිටිපස්ස මේ අනිත් කෙරවල ටිකක් බුරුල් කරලා ඉවරලා ඒ ප්‍රෙෂර් එක යන විදිහට හදා ගන්න. එතකොට ඒ පිපිරීම සිදු වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට ඒ ගැටලුවක් විසඳෙනවා. ඔය වගේ ප්‍රශ්න වලට තමයි මට ගොඩක් කට්ටිය අහලා තිබ්බේ. මම ඒ නිසාම තමයි මේක මේ වීඩියෝ කරන්න තීරණය කළේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වල ගොඩක් ඒවට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා. මම ආපහු කෙටියෙන් සඳහන් කරොත් මේකේ ප්‍රධානම දේ තමයි ඔයගොල්ලෝ මාකටිං ප්ලෑන් එක හදාගන්න, රූට් ප්ලෑන් එකක් හදාගන්න, ඉදිරිපත් කරන්න Tamanටම ආවේනික ක්‍රමයක් හදාගන්න, විශ්වාසය දිනා ගන්න වැඩ කටයුතු කරන්න. වෙළඳපොළට හැමදාම නිති ආකාරයෙන් හැකි උපරිමේ සප්ලයි එක දෙන්න. එතනින් තමයි ඔයගොල්ලන්ට මේකේ ලොකු මාකට් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුණා කියලා. තවත් ප්‍රශ්න තියෙනවා නම් මට යොමු කරන්න. මම හැකි සෑම අවස්ථාවකම ඔයගොල්ලන්ට උදව් කරන්න ඉන්නවා. මට ගොඩක් සන්තෝෂයි අපේ මේ වීඩියෝ බලලා, අපේ මේ සීරීස් එක බලලා ව්‍යාපාරේ පටන් ගත්ත ගොඩ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ මට කතා කරනවා. කතා කරලා ඉවරලා මට ගොඩක් මේ ස්තුති කරනවා. ඒ වගේම මම මේ හැම දිනාටම සුබ පතනවා. මම ඕගොල්ලන්ට සුබ පතනවා ඉක්මනට මේ ව්‍යාපාරේ පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා ඕගොල්ලෝ හොඳ තැනකට එන්න. ඒක තමයි මට තියෙන එකම සන්තෝෂේ. මම මොකද මේක නොමිලේම කරන්නේ. කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඉතින් ඔය හැම දිනාටම උපදෙස් දෙන්නේ නොමිලේම තමයි. මට කතා කරන හැම දිනාටම මම පැහැදිලිව සඳහන් කරනවා. මම මේක නොමිලේ කරන්නේ මම ඉගෙන ගත්ත දෙයක් මම ඕගොල්ලන්ට දැනුම් බෙදා දෙන්න. ඉතින් ඕගොල්ලෝ සියලු දෙනාට සුබ පතනවා. අපි එකම ඉල්ලීමයි කරන්නේ අපේ channel එක like කරන්න, comment කරන්න, subscribe කරන්න. අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. ඒක තමයි අපිට කරන්න එකම මේ උදව්වට අපි ඉල්ලන්නේ. අපි වෙන කිසිම දෙයක් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඉල්ලා සිටිනවා ඕගොල්ලෝ යම් කිසි කෙනෙක් මේක බලලා ව්‍යාපාරයක් පටන් ගත්තා නම්
මට ඒකේ වීඩියෝ එකක් එවන්න, ෆොටෝ එකක් එවන්න. ඒක තමයි මගේ තියෙන සන්තෝෂේ. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාටම මම සුබ පතනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක රැඳී සිටියට.